එතකොට මේ ඔය R කියන එක එකට මේ සමීකරණය තමයි අපිට ඕන වෙන්නේ. කලින් අපි ඒ වීඩියෝ එකෙන් කිව්වා. මේ එතකොට මේක අපිට දැන් ඕන වෙනවා. දැන් මේකට ආදේශ කරගන්න තමයි තියෙන්නේ. දැන් මට කිව්වා විනන් මේ එහෙනම් මේක දැන් ආදේශ කරමු. එතකොට n කියන වැලියු එකක් මෙතන දීලා ඇති. කීයද? 12. ගියා. ඊහරි 12. මම කියලා ඇත්තද සමහරට උතන. Last year salaries 12 employees. දැක්කනේ ළමයින්ට එකපාර අවධානයෙන් මමත් දැන් ගණන් කරා එකින් එක එකින් එක. මේගොල්ලන්ගේ උටේ හොර වැඩක් තියෙන පොඩි 12 කියන එක මෙහෙම ඉලක්කමෙන් දැරිද ළමයි අර ඊයේත් මතකද අර 9 අර මොකද සත්තුරු කඳ උඩකට මොකද්ද ප්ලේන් කතන්දරේ. ඒකේ ලියලා තිබ්බේ 9 කියලානේ. ළමයි හිතන්නේ ඒ වගේ දෙයක්. 9 කියලා මෙහෙම තිබ්බනම් කෙලින්ම හිතනවා. හරි. එතකොට එහෙනම් මේකට 12යි පස්සේ සිග්මා x චූට්ට පල්ලෙහාට ගන්න උඩට නෑ හරි ඔහොම තියෙන හරි දැන් ඊට පස්සේ මේවට මේ දැන් මෙතන වැලියු එක ගන්නවා. ඔහොම මේ වැලියුස් ටික ආදේශ කරලා අපිට උත්තරයක් ගන්න පුළුවන්. හරිද? මම ආදේශ කරන්නද කොහොමද? කරන්නන්නේ. ඔව් කරත් හොඳයි මට මතක තියෙයි කියලා හිතනවා එතකොට. හරි මම ගාන හදන්නම්. එතකොට අපිට තියෙනවා මෙතන 12 වැඩි කිරීම කීයද මෙතන තියෙන්නේ 6907යි 990 නොක වැඩි කිරීම 459 වැඩි කිරීම y කියන්නේ 1.36යි දෙස් 1.32යි 690 ඔන්න ඕක බෙදීම 12 වැඩි කිරීම සිග්මා x වර්ගය සිග්මා x වර්ගය කියන්නේ 22.889 ඔන්න ඕක ඍණ 459 වර්ගයේ නොක වර්ගමූලය ඕක වැඩි කිරීම ඔන්න මේකේ වර්ගමූලය 12 වැඩි කිරීම එතකොට y වර්ග කියන්නේ ලොකු වැලියු එක හරිද මෙන්න මේ වැලියු එක තමයි මෙතන ලියන්නේ ඒක ඍණ y කියන්නේ 1.32යි 690 වර්ගය හරිද ඉන්න සුළු කරන්න උත්තරයක් එන්නේ ඔයගොල්ලෝ සුළු කරනවද කොහොමද මම කරන්නද අවුලන්නේ මම කරන්නන්නේ 7යි 9යි 7යි හරි උඩ කෑල්ලේ උත්තරය පිට එනවා 12යි 12යි 2යි 0.95 කියලා. මුළු ඔක්කොම උත්තරේ ඔව්. එහෙනම් මෙච්චර ඕනේ 0.9යි 5යි 7යි ඔන්න ඕනක තමයි එන්නේ හරිද හරි ඊපස්සේ දැන් ඊළඟ කෑල්ලට යමු පල්ලෙහා දැන් කියන රිග්‍රෙෂන් ලයින් මම කියවනේ ලීනියර් රිග්‍රෙෂන් කියලා. හරි. රිග්‍රෙෂන් ලයින් කියන්නේ. හරිද? දැන් එතකොට y a ධන bx. හරි. එතකොට දැන් මේකේ b කියන එක අපිට හොයන්න පුළුවන්. b කියන එක හොයන්න අපේවට සමීකරණ තියෙනවා. මේ වගේ සමීකරණ. හරිද? n x y ඍණ delta x delta y ඕකට එන්නේ මෙන්න මේක n සිග්මා x වර්ගය ඍණ සිග්මා x වර්ගය වර්ගමූල නැහැ කෙලින්ම ඕක විතරයි හරි මේකම එන උඩ කෑල්ලයි මේකයි ඇවිල්ලා මේක තියෙන වර්ගමූලේ නැතුව බෙදෙනවා හරිද හරි
එතකොට මේකටත් අපි වැලියුස් ටිකක් එහෙම ආදේශ කරගමු. මම අර උඩ කෑල්ලට කොහොමත් කොයිකටත් හොයාගත්ත කෑල්ලක් තියෙනවා දැනගත්තා හම්බ වෙනවා කියලා. 12යි 271යි. හරිද? 12යි 271යි 170 ඔන්න ඕක බෙදීම පල්ලෙහා වැලියු කීයද ඔයගලන්ට ආවේ? එන්න බලන්න. මගෙන් බලන්න. හරි. ආවා. එතකොට ඒකට අපිට ආවේ 63යි 9ටයි 7. හරි. පස්සේ ඔක උත්තරේ බෙදන්න ඕන අපි 12යි 271යි 170 වුණු බෙදීම 60 නෑ 63යි 987. හරි. එතකොට අපිට උත්තරේ තියෙනවා 191. නේ? නේද? හරිනේ. දැන් ඊට පස්සේ ඔක මතක තියාගන්න මේ B වල වැලියු එක B ට ඔය උත්තරේ. B ට ඔය උත්තරේ. හරි. දැන් එතකොට විනට තේරිලා. කීයක්? එතකොට අපි දැන් ආයි කපනවා. B ට තියෙන්නේ 191 මතක තියාගන්න ඕනේ ඉස්සරහට. හරි. දැන් ඒකට ඉන්ටර්සෙප්ට් කියලා එකක් තියෙනවනේ. හරි. දැන් අපිට ඕන දැන් අපිට ආවේ y equal a ධන b x නේ. හරි. එතකොට මෙහෙමනේ දැන් එතකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා අර ඊයේ අර නවිදු මල්ලේ අපිට පොඩි සීන් එකක් කියලා දුන්නා. මේ A කියන එක කොච්චර බෙදුවත් වැඩක් නැහැ. ඒක එක එහෙමමයි. හරිද? B මේවා n වලින් ගත්තත් හරි. මෙහෙම එකක් තියෙනවා. හරිද? මෙහෙම සීන් එකක් තියෙනවා. හරි. එතකොට මේ ඉස්සල්ලගේ ඒ හොයන්න නැද්ද? ඔව් ඒ හොයන්න පුළුවන්. ඒ හොයන්න විදි තියෙනවා. හරිද? ඔයා දැන් අරක මේ අපිට දැන් මෙතනදී අපිට එහෙම ටික ලේසියෙන් කරගන්න පුළුවන් නම් මේ වෙන විදිහක් තියෙනවා අපිට හොයන්න. හරිද? මට ඒ හොයන්න දැන් මං ගාව අලුත් ක්‍රමයක් වෙන ක්‍රමයක් තියෙනවා. හරි? මේ විදිහට ඔයගොල්ලෝ දැනගෙන තියෙන කමාන්ඩ් මේගොල්ලෝ මෙහෙම දුන්නොත් ඔයගොල්ලන්ට කේස්නේ. B කියන එක විතරක් හොයන්න කියලා A කියන එක වෙන යට කෑල්ලක හොයන්න දුන්නොත් තේරුණා? මේ කෑල්ල දැනන් ඉන්න එක වටිනවා. හරිද? දැන් ඒකට x bar කියලා කෑල්ලක් තියෙනවා. ඒකට x bar කියන කෑල්ල අපිට හොයන්න පුළුවන් කොහොමද? කීයද? x bar කියන්නේ delta x n. හරි? delta x කීයද? 459 බෙදීම කොහොම කීයද? 12. එතකොට ඒකේ උත්තරය 30 කීයද? 459 බෙදීම 30 ගානක් තමයි කොහොමද තියෙන්නේ? 38 මේ පොතේ තියෙන්නේ. 28.2 පහයි L. හරි. දැන් y බාත් ඒ විදියට. හරි m. y බා එකත් හොයනවා. එතකොට y බා එතකොට 1යි 3යි 2යි 690 ඔන්න ඕකත් 12න් බෙදන්න. එතකොට ඕකටත් ඒ ටිකක් දඩාරු උත්තරයක් එයි ඕගොල්ලෝ නම්. 1 ලක්ෂ ගාන 1 ලක්ෂ ගාන 12න් බෙදුවොත් අනිවාර්යෙන් 1 ලක්ෂ ගානක් වෙන්න ඕන. නෑ 10000 ගානක් වගේ නේ. කීයක් තමයි විනන්ට කීයක් දාන්න? 5.7.5 හරි 1.1.5.7.5 හරි ඔය y දැන් එතකොට මේකට ආදේශ කරන්න y ට a ධන b x බා දැන් අපි මේකත් දන්නවා b දන්නවා මේකත් දන්නවා එතකොට අපිට a වල උත්තරේ හොයාගත්තේ දැක්කද විනන්න අර මේ ක්‍රමේ මේක ටිකක් හොඳයි වගේ නේ ඊට වැඩිය එකම උත්තරේ එන්නේ මේ B ගේ ඉක්වේෂන් එක මොකද්ද? B හොයන එකේ b ගේ ඉක්වේෂන් එක මෙහෙම හරිද ආයෙ ලියනවා n හරිද x y ඍණ සිග්මා x සිග්මා y නෝක බෙදීම n සිග්මා x වර්ගය ඍණ සිග්මා x නෝකේ වර්ගය ඕක සමානයි b ඔන්නෝක තමයි b වල සමීකරණය මේ අර ඒක හොයන එකේ මොකද්ද? x bar y bar අරගෙන ඊට පස්සේ මොකද්ද කරේ? මොකද්ද x බා y බා කියන එක අරගෙන අපි දන්නවා මේ මෙහෙම හරිද y කියලා එකක් තියෙනවා එතකොට මේ හැම එකේම සිග්මා y
සිග්මා A දාන සිග්මා B දාලා සිග්මා x නේ n ඔය වගේ තියෙන්න තියෙන එතකොට x නේ එතකොට මේ හැම එකක්ම බෙදනවා n වලින් හරිද එතකොට n වලින් බෙදුවට පස්සේ මෙයාට බා මේගොල්ලොත් මේවා නියතනේ හරි ඒවට මුකුත් වෙනස් වෙන්නේ මේවත් එහෙමමයි b ඊට පස්සේ මේවත් මෙහෙමමයි ඊට පස්සේ මේක තමයි අපිට එන්නේ හරිද ඊට පස්සේ දැන් අපි දැන් x බා කියන එක හොයාගත්ත මෙතනින් y බා හොයාගත්ත මෙතනින් b කියන එක අපි අර කලින් මේ සූත්‍රයෙන් හොයාගත්තා දැන් අපේ මේ ආපු එක හරි ඒකයි ඊට පස්සේ දැන් a කියන එක හොයාගන්න පුළුවන් අර ආදේශ කළ සුළු කල් හරිද හරියන ඊට පස්සේ අපිට දැන් මේගොල්ලෝ අපෙන් හරිනේ මේ මකන වෙන එකක් ගන්න හරිද මේ බීගේ මේ හරය මොකක්ද තියෙන්නේ n summation of x n ගේ ඒ කියන්නේ x x square වර්ගය හරි x ස්ක්වයාර් ඍණ ඩෙල්ටා x වර්ගය ඩෙල්ටා x වර්ගයනේ ඒ කියන්නේ ඩෙල්ටා x වර්ගය කියන්නේ මේක y නෙමෙයිනේ නෑ නෑ x එලකිරි හරි මේ පස්සේ then අර මේ ඒ හොයන එක අර දැන් ඒක එන්න එකට කොහෙද මොකද උනේ ඔව් දැන් n වලින් බෙදනවනේ ඔව් සර් හදලා තියෙන විදිහ හරිද මගේ නෝට් එකක් තිබ්බා යාගේ නෝට් එකේ ඉතින් ඒක ඇල්ල මම නම් ලියලා නැත්නම් හරි කවින්න වල කරා පදින් කරපු එක නෙමෙයි මුල් ටික එක පදින් ඔව් ඒකේ වෙන විදිහකුත් තියෙන කරන්න. ඔයාලා කියපු විදිහට ඒට වෙනම සමීකරණයකුත් හොයාගන්න පුළුවන්. මේක බලන්න අපි මේක ඒ හොයන වෙන විදිහක් තියෙනවද කියලා බලන්න. ඒක දැන් සමීකරණය දීලා තියෙනව නේද ඔව්. එතකොට ඔකට කියන්නේ A හරි මම එක දාන්නම් group එකට ඒක හොයාගෙන ලියාගෙන ඔයගොල්ලෝ group එකට දාන්න. හරිද? ඔයගොල්ලන්ට මේ විදියට හොයාගන්න එක තමයි හොඳම විදිය. හරිද? මම නම් රෙකමන්ඩ් කරන්නේ. මොකද දැන් අපේ වෙලාවට තමයි මෙයාලා මෙහෙම දුන්නේ අපිට. කියන්නේ එකම කෑල්ලේ. මේක වෙනම කෑල්ලක දුන්නොත් අනිවාර්යෙන්ම දෙවෙනි එක හඳුන්වනවා. හරිද? හරි. ඒ හින්දා එහෙම තමයි වෙන්නේ. හරිද? එතකොට මම ඒක අරක හොයාගන්න හම්බුනොත් මම දානවා YouTube වීඩියෝ එක සමහරට බලයි. ඔය දැන් ඔයා කියපු හින්දාම මට ඒ හොයාගන්න අනිත් සමීකරණ. ඒ කියන්නේ මේ විදිහට කරන්නේ නැතුව අනිත් විදිහට කරොත්. හරි? මම ඒක දාන්නම් පොඩ්ඩක් ඒක බලලා ඊට පස්සේ දැන් කියලා දෙනවා ලයින් එක. ඔන්න දැක්කද? ලයින් එක. ඔය ලයින් එක තමයි අර දැන් අපිට ස්කැටර් පොයින්ට් එකේ ආපු y mx කතන්දරයක් මම කිව්වා නේද? නිර්මාල් අර ඔයා කිව්වේ එහෙම කතන්දරයක්. හරි ඒක තමයි ඔය. දැන් හරි දැන් ඒක තමයි ඔය. දැන් හරිනේ. අර හොරට අපි අඳින එක තමයි ඔය ඒක වෙන්නේ තියෙන්නේ. හරිද? දැන් එතකොට මං හිතුවේ මට මේ පාස්ටේ මං දැක්කේ නෑ මෙහෙම කතන්දරයක්. හරි මං දැක්කේ අරක විතරයි ස්කැටර් එකක්. හරිද? දැන් එතකොට මේ දැන් ආයි පාරක් දෙපාරක් ඔය අඳින්න ඕනේ නෑ. මේ A කියලා A D කියලා දෙකම එකට දාලා දෙකම එකේ ගහන්න. හරිද? මේ අරක විතවුට් ස්කැටර් දාලා නටන්න වෙලාවක් නෑනේ අපිට. පැය ගාන මදිනවනේ ඕක කරන්න. දෙකම එකට කියන්නේ AC කියලා දාලා අරක ඔයා මාක් කරන්න මේක මේක ස්කැටර් ඩයග්‍රෑම් එකේ මගේ මේ ලයින් එක කියලා ලයින් එකේ මේ ඉක්වේෂන් එක ලියන්නේ mx c කියලා ඊතලයක් වගේ ගහලා. හොඳයි. ඊතලයක් ගහලා ලියන්න නැත්නම් එක කොට එන ලියන්න එපා. මේ මිනිස්සුන්ට තරහ යනවා මම සම්පින්න හරිද? ඔන්න ඕක තමයි වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ඔව් කොටස කියන එක දැන් අපිට ඕන වෙන කොට. හරි? කොටස දැන් කියලා දෙනවා the every employee were to
ඔන්න හරිද? එතකොට රිග්‍රෙෂන් ලයින් එකේ අවුරුද්දකට රුපියල් 500ක දැන් ප්‍රශ්නෙට යන්කෝ අපි පොඩ්ඩක්. ප්‍රශ්නේ හරි 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 මකන්නද වැඩි? හරි හරි. පුළුවන් නම් කනෝ. හරි හරි මම මේක හරි. දැන් මෙතන තියෙන ඇනුවල් සැලරි y නේ. හරි. දැන් පල්ලෙහාට යන්කෝ. චුට්ටක් පල්ලෙහාට එන්නකෝ අර ප්‍රශ්නෙට. හරි. දැන් y කියන එක රුපීස් වලින් දීලා තිබ්බේ. නේ. නේද? හෙලෝ. ඔව් ඔයගේ. ඔව් එතකොට දැන් මෙතන y කියන්නේ මේකත් එතන y වලට එන පොඩි කෑල්ලක්. හරිද? ඒ කියන්නේ y ට එන එකතු වෙන තව කෑල්ලක් තමයි මේක. අර අපේ කලින් තිබ්බනේ y කියලා කෑල්ල. හරිද? කියන්නේ කලින් කියන එකට ඔයාලට මතකද මෙතන මේක y නේ. මේක උඩට චුට්ටක් යන්නකෝ. අද උඩට යනවා පල්ලෙහාට යනවා විතර. මේ ඇනුවල් සැලරි එක මෙතන ඇනුවල් සැලරි එකට y නේ තියෙන්නේ. හරි. උඩට වැඩි වගේ හරි. ඔන්න තියෙනවා. හරි. ඇනුවල් සැලරි එක y නේ. ඔන්න ඔතන ඔන්න ඔය y කියන එකට මෙයා කියන්නේ එකතු කරනවලු තව 500ක්. හරිද? හරි. ඇනුවල් සැලරි එකට තව 500ක් එකතු කරනවා. ඒ කියන්නේ දැන් එතකොට අලුත් y new. හරි. කියන්නේ කලින් තිබ්බෙත් y. හරි. දැන් එතකොට හැමදෙස්සෙම දැන් මෙතන මෙයාට 500ක් එකතු වෙනවා. 5000 ගන්න මේ ගානට 500ක් එකතු වෙනවා. මේකට එකක් එකතු වෙනවා. මේකට එකක් එකතු වෙනවා. මේ ඔක්කොටම මේ හැම තිබ්බ y කියන එකටම දැන් අර වෙනම එකක් අඳිනෝ නම් y 500 කියලා වෙනම කොටුවක් අඳිනවා. හරි. ඒ වගේ එකක් තමයි එතකොට මේකේ වෙලා තියෙන්නේ y new කියලා. හරිද? හරි. දැන් y new කියනකොට එතකොට මේකේ b කියන එකක් තියෙනවනේ අපිට දැන්. මේගොල්ලෝ අහලා තියෙන්නේ a ටයි b ටයි වෙනස් වෙනවද නැද්ද කියලා. හරිද? එතකොට b කියන එකටයි a කියන එකටයි. හරි. එතකොට දැන් y new. හරි. y new කිව්වොත් එතකොට අනිකෙන් ගියක් ආවද අපිට වැලියුවේ y ට ආවේ ඔක්කොම මෙයාගෙන හරි ඊට පස්සේ අපිට කීයද ආවේ b වල වැලියු එක කලින් මතක නෑ නේ අපි උත්තරේ සුළු කරගත්තේ නෑ නේ ඉන්නකො මම සර්ගේ යනක තියෙනවා කියලා බලන්න අපිට එකත් එයත් කරානේ ඔය ප්‍රශ්නේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ උත්තරය ඊට 991ක් නේ. අන්න හරියෝ y ට ඇවිල්ලා තියෙනවා 3722.8යි ධන 191.7යි x හරිද මොකද අන්දරයක් වෙලා තියෙන්නේ එතකොට y කියන එකට y new කියන එක වෙනස් වෙලා තියෙන්නේ එතකොට වෙනස් වෙලා තියෙන්නේ මෙතන 500 කතන්දරයක් නේ එතකොට දැන් තේරෙනවද මම මේ කියන්නේ පොඩි දෙයක් තියෙන්නේ y කියනකොට අපි නිකම්ම හිතමු මෙතන 3 ධන 5x කියලා හරිද මේක කෙලින්ම අමතක කරන්න 3 ධන 5x කියලා හරිද දැන් මෙයා දැන් කියන්නේ y new කියන්නේ y ධන 500යි හරි එතකොට y new කියන්නේ 503 500යි මොකේ 3යි ධන හරිද 5x එතකොට
B කියන එකයි A කියන එකයි. හරිද? එතකොට මෙයාගේ වෙනස් වෙන්නේ මොකක්ද? A කියන එක වෙනස් වෙනවද? එතකොට y. හරි. එතකොට මෙයාගේ මෙතන තියෙන කීයද? y 150යි නෑ මෙතන 500යිනේ. එතකොට මෙයාගේ b කියන එක. හරිද? මෙයාගේ එතකොට b කියන්නේ x වල. මේක මොකක්ද එතකොට? මේකට x එක තියෙන්නේ b. මේක a. හරි. එතකොට මේක වෙනස් වෙලා නෑනේ. b කියන එක යන්නේ same. b කියන එක same. එතකොට මෙතන මේකත් ගන්න එපා. මම නිකමනේ කිව්වේ මේ උත්තරේ මෙතන කීයද ආවගේ දැන් විනාන් කිව්ව මට උත්තරයක් 191යි ගාන. හරිද? ඒක තමයි B වල උත්තරේ. එතකොට Aට එන්නේ අර අලුතෙන් ආපු ගාන. කියන්නේ 3700 ගානට 500ක් එකතු වෙනවා. එතකොට 4000 ගානක් වෙනවා. ඒක තමයි මෙතනට එන්නේ. ඒක තේරුම් නෑ නේද ඔයගොල්ලන්ට? තේරුණාද පොඩ්ඩක් කියන්නකෝ. තේරුණාද? හෙලෝ. 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 ඒකේ වෙන්නේ කොහොමත් මේ මොකද්ද? ඒ වෙනස් වෙන එක විතරනේ. ඒට 500ක් එකතු වෙලා උත්තරේ එනවා එච්චරයි. ඔව් B කියන එක වෙනස් වෙන්නේ නෑ. B කියන එක same. ඔව්. අර ඕගොල්ලන්ට ඒක අර ඔප්පු කරන්න ඕනේ හින්දා තමයි මම අර මෙහෙම කෑල්ලක් දාලා කරේ. කියන්නේ y මේක කොහොමත් y නේ. එතකොට අලුත් y කියන්නේ y ට 500ක් එකතු කරලා තියෙන. හරිද? ඒක තමයි උන් ප්‍රශ්නේ කියලා තියෙන්නේ. එතකොට මම දැක්නගත්තා කෙලින්ම මෙතන තියෙන ඊය කියනකොට කෙලින්ම මේක y ට තමයි එකතු වෙන්නේ කියලා. හරිද? දැන් 8ක කතන්දරයක් තියෙනවා. 8ක කතන්දරේ දාද්දි එහෙම බෑ. හරිද? ඒක මුළු ඔක්කොටම. ඒ කියන්නේ 8ක ගානකින් වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ එතකොට y new කියන්නේ නෑ ඒක මම වෙනම මකල කරන්න. හරි නේද? එක මකල කරමු. දැන් y new කියලා කෑල්ලක් තියෙනවා. ඒක y ධන. හරිද? තව 108කින්. මේ 108කින් වැඩි වුණා. රයිස් නේ. තේරෙන රයිස් කියන්නේ වැඩි වෙනවා කියලා. හරිද? එතකොට 108යි y නේ. නෑ 1.08යි y නේ. 108ක් කියන්නේ නැහැ. ඔන්න ඔහොම. හරිද? එතකොට y new කියන්නේ ඔහොම කතන්දරයක්. හරිද? එතකොට 1.08යි y කියනකොට අපිට ලියන දැන් මෙතනට ආවි උත්තරයක් අපිට කීයද 3700 ගානක වැලියු එක. කියන්නේ A මෙන්න මේක. මෙතනට ආපු එක ගන්නව ඒක. හරිද? මම දැන් මේක A වැලියු මම දැන් මතක 3000 ගාන කීයද කියලා. A ධන bx නේ. හරි? A ධන bx අපි නිකම ලියමු 7 ධන 5යි කියලා. හරිද? හරි? එතකොට එක හැම එකක්ම 101.8කින් වැඩි වෙනවා. ඒක තමයි උත්තර වෙන්නේ. හරිද? ඒක මම කියපු එක දැන් තේරෙනවද? හෙලෝ. නෑ ඒ මොකද්ද කිව්වේ? අය කියන්නේ මෙහෙම හරිද? ඉන්නකෝ. ආයි පාරක් කරමු. මේකේ y new. ඔයාලට තේරෙනවද දැන් මේක සැලරි එක වැඩි වෙනවා කියලා? හරි. හරි. සැලරි එක y කියන එක. ඒ කියන්නේ y ධන 100ට 8කින් තව වැඩි වෙනවලු නේ. හරි. කියන්නේ 100ට 8ක් කියන්නේ 8 බෙදීම 100යි y නේ. හරි. හරි. එතකොට 108 බෙදීම 100යි නේ y. හරි. ඒ කියන්නේ 1.08යි y නේ. හරිද? එතකොට මේ y ට කීයද විනාඩි තිබ්බේ 3000 ගානකුයි කීය 3700 ඔයා කිව්ව කලින් මතක නැද්ද මම බලන්න දායි පාර පොතෙන් එන ඉන්න බලන්න 22.8 මොනකුත් තන ඔබ 500 හරි නෑ 500 නෙවෙයි කීයද කීයද මේක තිබ්බේ නම් 191.7යි x හරි ඊළඟට දැන් මේගොල්ලෝ අපෙන් අහනවා
ඔන්න ඔහම කතාවක්. හරිද? දැන් එතකොට 1.08 වැඩි කිරීම 3700 ගානක වැලියු එකක් තියෙනවනේ. මේක තමයි දැන් අපේ අලුත් A. ඒ 3700 වෙන අලුත් වැලියු A. මොකද්ද? මොකද්ද? 3700 3700 ගාන කියන්නේ අපේ අර මේකට අර ඇත්තට ආපු වැලියු එක. ඒ y කියන්නේ මොකද්ද? සිග්මා y over n නේ. ඕ ඕ එතකොට y කියන්නේ සිග්මා y ඕවර් නෑනේ. ඒක මෙතනින් ඉවරයි. ඒක මෙතනට අදාළ නැහැ. මේ රිග්‍රෙෂන් ලයින් එකේ සමීකරණය. මං කිව්වා රිග්‍රෙෂන් ලයින් එකක් කියලා ඕන වුණෝ කියලා. ඔව්. මං කිව්වා දැන් ෆිටින් ද රිග්‍රෙෂන් ලයින් කියලා එකක්. හරි. හරි. මං කිව්වා ෆිටින් වෙන කතාවේ රවුට්ලිය සේම තියෙනවා. මේක ගාවින් කියලා එහෙම කතාවක් කිව්වේ මේක මෙහෙට අදින්න ඕන කියලා. හරිනේ. ඒතකොට ඒක තමයි වෙන්නේ. හරි. මේ එතකොට ඒ සමීකරණය තමයි මේ මෙතන තියෙන්නේ. මම ලියලා. හරියට මම දැන් මේ බැලුවා. ඒක ලියලා තියෙන්නේ ඔහොම එකක් තමයි අපි ලියාගෙන තියෙන්නේ. හරිද? දැන් විනට මම කිව්වා උත්තරේ පුරවන්න සුළු කරලා දෙන්න. හරි. ආවේ නෑනේ. ඉතින් තමයි මම මේක දැම්මේ. හරිද? දැන් එතකොට නෑ නෑ 1.08. මං කියන්නේ ඔව්. දැන් ওই C පාර්ට් එකට යන්නකෝ C පාර්ට් එක. ගියා. C part එකේ කියන estimate value of A and B by fitting the regression line y is equal A plus bx to the මොකක්ද තියෙන්නේ to the data. ඔව්. හරිද? දැන් එතනින් ඔව්. මෙහෙම එතකොට කතාවක් හරි. අපි දැන් කරගත්තානේ. ඔව් හරි ඉන්නු මෙහෙම එක. y bar is equal A plus bx bar. හරිද? ඔව්. එතකොට ඒකේ y bar කියන්නේ sigma y over n. හරිද? x bar කියන්නේ sigma x over n. ඊට පස්සේ b කියන එකට අපිට අර ඉක්වේෂන් එකක් තියෙනවා. ඒ තුනද අපි දන්නවා. එතකොට තුනම දන්නවා. එතකොට ඒකින් a හොයාගන්න පුළුවන්. හරිද? එතකොට ab values දෙක හොයන්නේ ඒ ඕකෙන්නේ. ඔව්. හරි. එතකොට ආය y කියන්නේ මොකක්ද? y කියන එක දැන් මෙයා එල්ල දෙන්න අපෙන් සමීකරණය. මේ සමීකරණය කියන්නේ මකන්නේ ඉන්නේ පොඩ්ඩක්. ඔය මේ සමීකරණය අපිට ඒගොල්ලෝ කියන්නේ මේ සමීකරණය ඕන කියලා. හරිද? මේ සමීකරණය අපි ලියනවා. මෙතන A කියන එක මෙතනට ලියනවා දාන B වල වැලියු එක මෙතනට ලියනවා. ආයි මෙතනට x. එතකොට දැන් මේ සමීකරණය ලියා ගන්න. හරි. හරි නේද? කියන්නේ දැන් ඔයාලට මතකද අපි අර දැන් ප්‍රස්ථාරෙත් ඇඳගත් තියෙන ලයින් එක තමයි මේක. ලයින් එකක් අපිට අඳින්න බෑනේ මේ ප්‍රස්ථාරයට මේ වගේ mx c එකක් නැතුව. ඒ mx c ම තමයි මේ. එතන m කියන්නේ a c කියන්නේ නෑ sorry m කියන්නේ b c කියන්නේ a. හරිද? ඒ එකම දේ තමයි මේකෙත් තියෙන්නේ. හරි. හරි. එතකොට y හොයන්නේ කොහමද? මොකේ වයිද? දැන් ඔය y වලට මොකක්ද 3000 ගාණක් කියලා කියන්නේ මොකද්ද ඔය? වයිට 3000 ගානක්. වයිට 3000 ගානක් කියලා කවුද කියන්නේ දැන්? මේ ලියලා තියෙන මෙන්න මේ ලියලා තියෙන ඔය. මෙන්න මේ ලියලා තියෙන කොතන? මේ. ඒ වයිට උත්තරයක් නෙවෙයි. එහෙනම් ඒ තියෙන්නේ ඒ ඒ ධන ඒ අර අපි පළවෙනිම බං අර ඉස්සෙල්ලා හොයාගත්තේ බං. ඒක. දැන් ඔබ ඕක ඉස්සෙල්ලා මෙච්චර වෙලා කිව්වක y කියලා. වයි මං මේ උඹෙන් ඒක කැරකිලා අහන්න ගියේ ඒක තමයි. ෂුවර්ද? ඔව් උඹ රෙකෝඩින් එක බලපන් ඔන්න. හරි බලමු. මේ හරි. වයි නෙවෙයි. හරිද? වයි කියන්නේ මේක. හරි මට තේරෙනවා වයිට මට තේරුණා අර අතන මඤ්ඤංක තමයි තිබ්බේ. හරි දැන් හරි. හරිනේ. ඒ y කියන එකට ආදේශ කරනවා. හරිද? මේ y කියන එකට ආදේශ කරන මේ කෑලි දෙකම. ඒ දන bx කියන එක. මෙතනම y කියලා එකක් තියෙන. හරි නේද? මෙතන y. මෙතන y. ඒක තමයි මෙතන දැන්. හරිද? දැන් එතකොට හැම එකක්ම 1.8යි 0.8කින් වැඩි වෙවි යනවා. එතකොට දැන් අපිට අලුත් a කියන එක කියන්නේ අලුත් a කියන්නේ 1.08 වැඩි කිරීම 3000 ගාන. හරිද? ඒක තමයි අපේ අලුත් A.
1.08 වැඩි කිරීම 190 ගාන තමයි අපේ අලුත් B. හරි. තේරුණාද? අවුලක් තියෙන පොඩ කියන්න. හෙලෝ. 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 ඇහෙනවද? ඒක මං අහන් හිටියේ නෑ ඇත්තටම. ඒකේ 108කින් වැඩි වෙනවා ඒක හරි. ඒ කියන්නේ 108කින් වැඩි වෙනවා ඒක හරි. එතකොට ඉක්වේෂන් එක වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කොහොමද? A B දෙකම වෙනස් වෙනවනේ ඒකේ. ඔව් 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 ඔව්. ඔව්. එතකොට A වෙනස් වෙන්නේ කොච්චරකින්ද? 1.8කින්ද A වෙනස් වෙන්නේ? ඔව් ඔව්. ඒකත් 1.8කින්. හරි. එතකොට B වෙනස් වෙන්නේ? B කියන එකත් 1.8 දෙකම 1.8කින් තමයි වෙනස් දෙකම වෙන්නේ. දෙකම එතකොට දැන් ඕක normally percentage එකක් විතර දුන්නොත් එහෙනම් වෙනස් වෙනවා. A and B දෙකම වෙනස් වෙනවා. එතකොට normally නිකන් ඔව්. රුපියල් ගානකින් වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ A කියන එක විතරයි. ඔව්. හරිනේ? ඔව් ඔව්. එහෙම තමයි. හරි. ඔව්. ඒක හරිනේ නේද? විනන්ටත් අවුලක් නෑනේ. අවුලක් නෑ බා. නෑනේ. හරි හරි. හරි එහෙනම්. තව විනාඩි 2යි ගානයි තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රශ්නේ හරි. එතකොට එහෙනම් 39 ඕකත් එකත් ඕකමද? 39 ඉන්නකො 39 වට පුළුවන් ෂෙයා කරන්න. ඉන්න මම දාන්නද? කපන්න. ඔව් දාන්නකො. ආවද නෑනේ? නෑ තාම නෑ. දැන් ආවා. දැන් හරිනේ? හරිනේ? අන්න ඔය දී මම තේරෙනවද දැන්? ඒකේ තියෙන්නේ ඒක කාලත් අපි නිකමන පොඩ්ඩක් ඉක්මනට කරමු. හරි? තව පාරක් දානවද මොකෝ ගැන? තව තප්පර 1යි ගානක් තියෙනවා. දැන් එතන y නේ. දැන් කොෆිෂියන්ට් 200. දැන් 2000 කියන්නේ මොකද්ද දැන්? x කියන්නේ represent the number of units. හරිද? දැන් එතන 50 කියන්නේ මේකේ m එක මේක c එක. හරිද? අපි දැන් එක්ස්ප්ලেইন කරන්න ඕන. හරි? y කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක මේකයි. එතකොට දැන් 2000 කියන එක කොහොමද අර බේස්මන්ට් වැලියු එක කියන්නේ අපි කියන්නේ මොකක් හරි කම්පැනි එක අපි මොකක් හරි තැම්පත් කරන්න ඕන අඩුම ගාණ. ඔයාලට දැන් අර මොකද බැංකුවක ඔයාලා සල්ලි දානවා කියලා. බැංකුවේ ඔයා කාඩ් එක ඔයාලට ඉෂුව කරන්නේ නැහැ. අඩුම 5000ක් හරි 1000ක් හරි තියෙනවා. අන්න ඒක තමයි මේක. ඒක ඔයාගේ වචනෙන් විස්තර කරලා තියන්න. හරිද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි කන්සියුම් කෙනෙක් ඉන්නවා. එයාට කොහොමද වෙන්නේ? ඉනිෂියල් වැලියු එක කියන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ කොච්චර යුනිට් පාවිච්චි කළත් නැතත් එයාට එන බිල. ඒක තමයි 2000. ඊට පස්සේ 50 කියන්නේ මෙයාගේ දැන් අර number of units ගාන තියෙනවනේ. හරිද? number of units ගාන වැඩි කරන මෙන්න මේකෙන්. හරිද? මේ ඒක ඒ කියන්නේ එක යුනිට් එකකට රජයෙන් හරි ඒ කම්පැනියෙන් හරි කියන ස්ථාවර දෙන්න ගාස්තු. ඕනේ ගාන තමයි ඒක. ස්ථාවර ගාස්තු ඊට පස්සේ වැඩි වෙන ඒකක වලට වැඩිපුර ගෙවන්න. හරියටම හරි. අන්න හරි. ඔන්න සිංහලෙන් කිව්වම හරියටම හරි. ඊට පස්සේ තමයි ඒක ඊට පස්සේ කන්සියුම් කියන්නේ 100යි. එක මාසෙකට යුනිට් 100 කියන්නේ එක්ස්ට්‍රා 100ක් ආදේශ කරනවා. හරිද? එක්ස්ට්‍රා 100. ඊට පස්සේ y ට උත්තරේ ගන්න තමයි මෙතන තියෙන්නේ. මේ දෙක වස්තු ප්‍රශ්නයක් වගේ නේ බා. ඔව් ඉතින්. හරි අවුල වගේ නෑ. ඒක අපි 39 පේපරේ ගොඩක් ලේසි. තව තප්පර 10යි තියෙන්නේ. හරිද? මේක රෙකෝඩින් එක අපිට දාන්න ඔක්කොම ටික. හරි මේ දැන් දානවාද ඉක්මනට? ෂිප් එක. රෙකෝඩ් කරලා නෑ අප්ලෝඩ් කරලා